හරි අපිට මේ ප්‍රශ්නේ කියන්නේ මේ වගේ විභවමාන පරිපථයක ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් හයි කරලා තියෙනවා. විභවමාන කම්බියේ ප්‍රතිරෝධය ඕම් 10යි කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන බැටරියක් සමපාත කරලා තියෙනවා විභවමානයත් එක්ක 10යි මිලිවෝල්ට්. මෙතන 2 වෝල්ට් බැටරියක් තමයි විභවමානයේ කම්බියේ විද්‍යුත් දාමක බලය විදියට දාලා තියෙන්නේ. ඒක මිලිවෝල්ට් වලින් ලිව්වොත් 2000යි. අපි මේ බැටරිය මදකට අමතක කරොත් මේ තියෙන විභවමාන පරිපථය. ඒතර සමපාත කරලා නැහැ. විභවමාන පරිපථය ගත්තොත් ශ්‍රේණිගත ප්‍රතිරෝධ R තියෙනවා. AB හරහා 10යි ඕම් ප්‍රතිරෝධයක් තියෙනවා. දැන් මේ 10යි මිලිවෝල්ට් වලට සෙන්ටිමීටර 40ක් සමපාත වෙනවලු. ඒක දීලා තියෙනවා. විභවමාන කම්බියේ සෙන්ටිමීටර 40ක් කියන්නේ මිලිවෝල්ට් 10යිලු. ඒක තමයි මේකෙන් කියන්නේ. දැන් මෙහෙම බැටරියක් දාලා මේ බැටරියේ විද්‍යුත් දාමක බලය මිලිවෝල්ට් 10යි. එතකොට සෙන්ටිමීටර 40ක් එනවා කියලා කියන්නේ මේකේ සිංහල තේරුම විභවමාන කම්බියේ රයිට් සෙන්ටිමීටර 40ක් මිලිවෝල්ට් 10කට සමපාත වේ කියන එක. රයිට් විභවමාන කම්බියේ සෙන්ටිමීටර 40ක් මිලිවෝල්ට් 10කට තමයි අනුරූප වෙන්නේ. එහෙනම් මුළු විභවමාන කම්බියේ දිග සෙන්ටිමීටර 100ක්. රයිට් මුළු විභවමාන කම්බියේ දිග සෙන්ටිමීටර 100ක්. ඒ සෙන්ටිමීටර 100ට කොච්චර විභව අන්තරයක් එනවද කියලා හොයාගන්න. ඒක කොහොමද හොයන්නේ? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? ඒක තමයි තියරි. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? 10කට 40 නම් 100කට කොච්චරද? මම ඒක මොන්ටිසෝරි ක්‍රමයට හදලා පෙන්නන්නම්. 10කට 40 නම් 100කට කොච්චරද? රයිට් අපි මේක ඇත්තටම වෝල්ට් වලින් දාන්න ඕනෙත් නැහැ. මිලිවෝල්ට් වලින් උත්තර එනවා. 100 වතාවක් 10යි මිලිවෝල්ට් කියලා කියන 40 වතාවක් x. රයිට් එතකොට අපි මේ එක බිඳුවකට එක බිඳුවක් කපමු. එතකොට x කියලා කියන්නේ සෙන්ටිමීටර දෙපැත්තම කැපෙනවා. x කියලා කියන්නේ 100 4න් බෙදුවා නම් 25යි මිලිවෝල්ට්. ඒ කියන්නේ 100කට මිලිවෝල්ට් 25ක් තමයි තියෙන විභවාන්තරය. දැන් විභවමාන කම්බියේ දිග සෙන්ටිමීටර 100යි. එහෙනම් මේ විභවමාන කම්බියේ AB හරහා මිලිවෝල්ට් 25ක් තියෙනවා කියලා කියනවා. දැන් බැටරිය අමතක කරන්න. මිලිවෝල්ට් 25ක් තියෙනවා. මුළු විභවාන්තරය 2යි. මුළු විභවාන්තරය 2යි. ඒකෙන් 25ක් මෙතෙන්ට ගිහිල්ලා. මේක 2 කියන එක මිලිවෝල්ට් කරගත්තොත් එහෙම 2000යි. 2000යි මිලිවෝල්ට්. මිලිවෝල්ට් 2000න් මිලිවෝල්ට් 25ක් මෙතෙන්ට ගිහිල්ලා. ඉතුරු ටික යන්නේ කාගාවට දෙනවා. ඉතුරු ටික යන්න ඕනේ මෙන්න මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරපු ප්‍රතිරෝධය හරහා නෙමෙයිද? ප්‍රතිරෝධය හරහා තමයි. එතකොට මෙතන හරහා විභවාන්තරය ළමයි 2000 මිලිවෝල්ට් ඍණ 25යි මිලිවෝල්ට්. දැන් ආර්ගයගේ හොයන්න පුළුවන් සරලවම කොහොමද දන්නවද? එකම ධාරාවනේ යන්නේ. එකම ධාරාව යන්නේ. එකම ධාරාව යන්නේ. රයිට් ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙයාගේ විභවාන්තරයේ බෙදීම මෙයාගේ ප්‍රතිරෝධය සමානයි. මෙයාගේ විභවාන්තරයේ බෙදීම මෙයාගේ ප්‍රතිරෝධය.
එහෙනම් මෙයාගේ විභවාන්තරය කියන්නේ 2000 මිලිවෝල්ට් ඍණ 25 මිලිවෝල්ට් බෙදීම එයාගේ ප්‍රතිරෝධය R සමානයි. මෙයාගේ විභවාන්තරය 25 මිලිවෝල්ට් බෙදීම මෙයාගේ ප්‍රතිරෝධය ඕම් 10යි. ඕම් 10යි. හරිද? එතකොට දැන් මිලිවෝල්ට් ප්‍රශ්නයක් නැහැ. මොකද මිලිවෝල්ට් කැපිලා යනවා. එතකොට 2000න් 25ක් ගියාම කීයද? 2000න් 25ක් ගියාම 1975යි. right? 1975 වතාවක් 10 සමානයි හරස් ගුණ කරා 25 වතාවක් R. R හොයන්න 1975 10න් බෙදලා 10න් ගුණ කළා 25න් බෙදන්න එතකොට එනවා R ගේ අගය. right? ඒතර අපි මේක බෙදා ගත්තාම